සංඝං සරණං ගච්ඡාමි द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि वासनावंत पितृपति में अवस्थावे अपने नायक मायवान वंशे वाला प्रमुख में प्रभु महासंघराज्ञ में ऐतिहासिक जय श्री महाबोधिराज वंशे अभिजत में महाविहारेट में अवस्थावे थी वैद्यवासिनी एवं में वासनावंत बिरिस एक राशि विरासिनी ने වැදගත් කාරණයක් සිහිපත් කරලා අපි පුණ්‍යානුමෝදනා කිරීම සඳහා අපිට මතකයි 1985 වසර ඒ වගේම 14 වෙනි දින අපි කාටත් දැන් තේරුම් ඇති අපි හැමෝටම ඒ වසරත් ඒ දිනේ මේ මාසේ ඒ දිනේ අපි කාටත් මතක තියෙනවා මේ ස්ථානය බෞද්ධයාගේ හදවත හා සමානයි ජය ශ්‍රී මහාඳුරන් වහන්සේ බෞද්ධයාගේ මුතු මාර්ගය හා සමානයි එදා ඉඳලා දේවානන්ද පිටිස් රජ දවසේ ඉඳලා වර්තමානයේ දක්වා අපේ මහා විහාරීය අපේ නායක මහාඳුරන් වහන්සේලා ජනතාව जय श्री महाभगवान वහන්සේ ආරක්ෂා කරගත්තේ ජීවිත පරිපූර්ණ තබලා ඒ වගේම අපේ රට වසර ගණනක ඉතිහාසයක් තියෙනවා අවුරුදු 1500 ගණනක ඉතිහාසයක් තියෙනවා ඒ ඉතිහාසය ගත්තාම ඉතිහාසය පුරාවටම අපිට දකින්න ලැබෙන්නේ අපේ මේ මාතෘ භූමිය මේ අපේ අටමස්ථාන මේ ස්ථාන රැක ගැනීම සඳහා රජ දරුවන් මිනිසුන් අපේ ආනන්ද මහත්තයලා ජීවිත පූජාවෙන් වැඩ කටයුතු කරපු ආකාරය තමයි ඉතිහාසයේ පුරාවටම අපිට දැනගන්න තිබෙන්නේ. එනිසා 1985 වසර අපි කිසි කෙනෙකුට අර්ථ කරන්න පුළුවන් කමක් නැහැ. අපේ ජය මහරහතන් වහන්සේ අභියසට නොපැතු වචිතු මොහොතක අපේ රාජ්‍ය මේ මාතෘ භූමිය ග්‍රහණය කර ගැනීම සඳහා උතුරේ සහ ඒ වගේම නැගෙනහිර යුද්ධයක් කියතුණා මේ යුද්ධය වසර 30කටත් වැඩි කාලයක් පැවතුණා කියන එක අපි මවුරුත් දන්නවා. ඊළඟ රාජ්‍යයක් ඉල්ලලා ඒ අය ඒ කටයුතු සිද්ධ කළා. මේ අතරතුර තමයි ඒ මුල් ආරම්භයේ ත්‍රස්තවාදීන්ගේ මුල් ආරම්භයේ නොසිතූ විදිහට 1985 මේ 14 වෙනි දින හරියට උදෑසන 7:45ට හරියට ජයශ්‍රී මහාඳුරන් වහන්සේ අභියසට මේ අභිආයුධ නැගත් ත්‍රස්තවාදීන් ඇතුළුනා. ඇතුල් වෙලා මේ නැගෙනහිර දොරටුවෙන් සිංහ කනුව දිසාවෙන් අද වගේ මේ ස්ථාන මේ විදිහට ගේට්ටු දාලා තිබුණේ නැහැ. විවෘතව තිබුණා ඕනෙක උඩ යන්න පුළුවන්කම තිබුණා. ඉතින් මේ දොරටුවෙන් ඒ ත්‍රස්තවාදීන් ඇතුල් වෙලා මළුව දෙපැත්තට බෙදලා මේ ත්‍රස්තවාදීන් මේ මළුව තුල ජය ශ්‍රී මහාඳුරන් වහන්සේ වන්දනමාන කිරීම සඳහා පැමිණ සිටි භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා උපාසක උපාසිකාදී සෑහෙන ප්‍රමාණයක් ඉදිරිය මේ ත්‍රස්තවාදීන් මේ සදහැවත් අපේ අහිංසක මේ පොදු ජනතාවට ඒ අය වෙඩි ප්‍රහාර එල්ල කළා. එකම වෙඩි වර්ෂාවක් එදා අපිට ඇහෙන්න පටන් ගත්තා. මේ මළුව ගිනුම් දුන්නා ඒ ත්‍රස්තවාදීන්ගේ වෙඩි අණු. මේ වෙනකොට අටමස්ථානාධිපතිව වැඩ සිටියේ අපේ
අතිභෝග්‍යමස්ථානාධිපති අපේ නායක හාමුදුරන් වහන්සේ නම් කියන අවසරයි අපේ පාරිලේකම අපේ ඥානදනානාවරන් වහන්සේ අපේ නායක හාමුදුරුවෝ ඊට දින කීපයකට ඉස්සර වෙලා සුමාන දිනයකට විතර ඉස්සර වෙලා උන්වහන්සේ ජපන් රටට උන්වහන්සේ ප්‍රතිකාර සඳහා පිටත් වෙනවා. මේ ස්ථානයේ එතකොට බාර කරලා ගියේ වර්තමාන අටපස්ථානාධිපති අපේ ආචාර්ය අපේ පරිලේකම අපේ හේමරතන නායක මාහිමිපාණන් වහන්සේට උන්වහන්සේට බාර කරලා මම එනකන් ජයශ්‍රී මහරහතන් වහන්සේ මේ ස්ථාන අටපස්ථාන රැකබලා ගන්න ඕනේ කියන මේ පරිවිය අභිනාමාව දීලා උන්වහන්සේ ජපානයේට වැඩම කළා. අපේ නායක හාමුදුරුවෝ මේ ස්ථානයේ ඒ දේවා බාර කටයුතු කරමින් ඉන්න අතරතුර තමයි ඒ ත්‍රස්තවාදී එවිදි උදෑසන මේ ස්ථානයේ ඇවිල්ලා මේ විදිහේ විශාල හානියක් සිදු කරගත්තේ. අපේ නායක හාමුදුරුවන් වහන්සේ අපේ ශ්‍රී ඥානන්ත නායක මාහිමිපාණන් වහන්සේ දුරදක්නා ඥානයෙන් කටයුතු කරපු නායක වහන්සේ නම. අපේ නායක හාමුදුරුවන්ට මතක ඇති අපේ නායක හාමුදුරුවෝ ඒ වගේම අපේ කබු මහත්තුරුන් වෙනලා අපේ නායක හාමුදුරුවෝ සිහිපත් කළා මේ ත්‍රස්තවාදී දැන් මේ ළඟ ඇවිල්ලා විශාල හානි සිද්ධ කරනවා. මගේ දැනුමේ හැටියට මගේ හැඟීමේ හැටියට කොයි වෙලාවෙ කොයි මොහොතේ හරි ජයශ්‍රී මහාඳුරන් වහන්සේ අභිෂේක මේ ත්‍රස්තවාදී එනවාමයි කියන මේක ඍජුව අපේ නායකව ප්‍රකාශ කරලා ඔය වෙනකොට අපේ නායක හාමුදුරුවෝ ඉවි යතු කීපයක් ගෙනල්ලා මේසේ මත තියලා අපේ නායකවන් මෙහෙම එන්න කියලා කපු මහතුරුට එන්න කියලා අපේ නායකව මතක් කරනවා. මේ නැගෙනහිර පැත්තෙන් ජයශ්‍රී මහාඳුරන් වහන්සේ උඩට යන්න තියෙන ගේට්ටු දෙකක් තියෙනවා. මේ වාසනාවන්ත පිළිසෙට මේවා අදටත් පේනවා. දකුණු පැත්තේ වම් පැත්තේ ගේට්ටු දෙකක් තියෙනවා. මේ ගේට්ටු දෙක මේ ඉබියතු අරගෙන වහාම ඒවා වහන්න කියලා අපේ නායකව මතක් කළා. ඒ වගේම දකුණු පැත්ත අපේ වම් පැත්තේ මේ අපේ අකුලන ගේට්ටුවක් තිබුණා. මොන දකුණු පැත්තේ අකුලන ගේට්ටුවක් තිබුණා. ඒ අකුලන ගේට්ටුවක් වහලා ඉබියත් දාන්න කිව්වා. මේ ගේට්ටුව තුන මොනම හේතුවක් නිසාවත් අරින්නත් බෑ, යතුරු කිසි කෙනෙකුට දෙන්නත් බෑ කියලා අපේ නානාව මතක් කළා. හදිසියක් වෙනකොට මිනිසුන්ට වදින්න පුදාන්න මේ අපේ උතුරු පැත්තේ ගේට්ටුවත් වස්නාහිර පැත්තේ ගේට්ටුවත් මේ ගේට්ටු දෙක විතරක් විවෘතව තියාගන්න. අනතුරක්, කරදරයක්, ශබ්දයක්, වෙලිහඬක් ආවොත් ඒ ගේට්ටු දෙකත් ශරීරව වහන්නේ කියලා ඒ ඉබියතු දෙක අපේ කම් මහතුරුන්ට බාර දීලා තිබේ. මෙන්න මේ විදිහට අපේ නායකහාරු අපේ නායකමාරු උපදෙස් දීලා වැඩ කටයුතු කරන යන අතරතුර තමයි ත්‍රස්තවාදීන් ආවේ වෙලිහඬ ඇහෙනවත් සමගම මේ ගේට්ටු දෙක එහෙම වහලා තිබුණා. දකුණු පැත්තේ ගේට්ටු එහෙම වහලා තිබුණා. ඒ වගේම අපේ උතුරු පැත්තේ වස්නාහිර දොරටුවේ ගේට්ටු අපේ කම් මහතුරු වහගත්තා. මේ නිසා ත්‍රස්තවාදීන්ට උඩට යන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. මේ ගේට්ටු වහගත්තු නිසා පල්ලෙහා මළුවේ ත්‍රස්තවාදීන් වන්දනාවේ පැමිණිච්ච අහිංසක බුදු ජනතාවට විරුද්ධයන් පටන් ගත්තා. මේ භූමියේ මං හිතනවා සිය ගානකට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂේපපත් වුණා. මේ වෙනකොට අපේ නායක මහතුරුන් වහන්සේ පන්සලේ වර්තමාන අනුස්ථානාධිපති නායක මහතුරුන් වහන්සේ නායකවරු කලබලයටපත් වුණා. කම මහතුරු පිළිබඳව හේවුවා බැලුවා ගේට්ටු වහලා තියෙනවා කියන දැනගන්න ලැබුණා. ඒ අවස්ථාවේ පොලිසියට කතා කළා. පොලිසිය මම හිතනවා පහුවෙලා හොරා මේ ස්ථානයේ බැලුණා. විශාල පිරිසක් අපේ අහිංසක ග්‍රාමවල තාත්තලා දුවලා පුතාලා තින්මැනු මේ ස්ථානයේ නැතිලා ඉඳලා අපේ නායකවරු කෑකෝ ගහමින් මේ ස්ථානයේ ඇවිල්ලා අපේ නායකවරු අනුමානුත් දෙක තවත් ජනතාවත් එක්ක මේ මල කතාන් ටික එදා සීජාගේ දුර්ගය දෙපාර්තමේන්තුවේ ගොඩියෝගේ මහත්තයා ඉති එයාගේ වාහනේ ඇවිල්ලා තිබුණා.
ඒ වාහනේ සියලු දෙනාම වටවාගෙන ආර්ය ශාලාවට අරන් ගියා අපේ නායක හාමුදුරුවනේ ඔය 2000 මම හිතනවා ඒ වසරේ 85 2085 ඔන්න සිද්ධිය. ඕකයි සිද්ධිය. ඒ නිසා මේ සිද්ධිය වෙලා අදට වසර මම හිතනවා අතිහත් වෙන වෙලාවේ අපේ නායක හාමුදුරුවෝ මේක ඇහෙන් දැක්කා. ඇහෙන් දැකලා සංවේදී වුණා. සංවේදී වෙලා අපේ නායක හාමුදුරුවෝ පුදුම විදිහට දුක් වුණා. ඉතින් ඒ අවස්ථාවේදී මේ ස්ථානයේ රජය නියෝජනය කරගෙන ආපු එකම අපේ අමාත්‍යවරයා තමයි ගාම්භීර නිසාරද මහත්මයා අනිතෝ විදිය වැඩියම දුරාවේ පස්සේ ටීවී දසනායක මහත්මයා හිටියා. ටීවී දසනායක තමයි ශනිකව වහපු ගේට්ටුවට උඩින් පැනලා අපේ නායකවරුත් එක්ක ඇවිල්ලා බලමින්ම ගියේ ජයසිංහාවනගේ. ජයසිංහාවගේ ගිහිලා ජයසිංහාව කරදරයක්ද රාජ්‍ය දින හොයලා බැලුවා. කිසිම කරදරයක් පිරිහරයක් අපේ ජයසිංහ මහන්සියට වෙලා තිබුණේ නැහැ. මතක තියාගන්න ඔතන ඉස්සරහා තියෙන උරුවස්සක් ඒ උරුවස්සෙන් පොඩි විග්‍රහයක් කියනවා මේ සමාධි බුද්ධ ප්‍රඥාන්තයේ මෙහෙම වැඩි කියා මේ බීදුවෝ කිසි හානියක් උනේ නැහැ. මේ අයිතිගේ ඒ බීදු පටිවල තමයි ඒ මම හිතනවා මොනිස්ටම් වැඩිලා බිම වැඩිලා තිබුණේ. අදට සමහර විට උරුවස්සක ප්‍රතිසංස්කරණය කරලා නැත්නම් අදට දකින්න පුළුවන් ඒ කොමියුනිටි මේවා අපේ නායකව විශේෂයෙන් දැක්කා. විශේෂයෙන් දැකලා සංවේදී වුණා. ඉතින් මෙන්න මේ කාර්යය සිහිපත් කරගෙන මේ භූමියේ මේ අබේය භූමියේ බෞද්ධයාගේ මොහොමාකරහ සමාන ජීවමාන බුදුහමන් වහන්සේ වැඩි සිටි මේ භූමියේ මේ විදිහේ විපත්තියක් වෙලා අහිංසක අය ජීවිතක්ෂර පස්සේ නමේ අපේ නායකව විශේෂ තියාගෙන අඩමස්ථානයේ අපේ සියලු නායකයන් මතක් කරගන්න වහන්සේලා මොන වැඩ තිබුණත් මේ වෙලාවේ අද දවසේ එන්න ඕනේ. එනිසා මේ භූමියේ අභාව ප්‍රාප්ත වෙන්නේ සීල දනා සිහිපත් කරලා බුද්ධ පූජාවක් පවත්වලා අපි ඒ මලකේ ඇත්තන්ට සියලු දෙනාට මේ දවසේ මේ මලකේ හැම දෙනාට මේ භූමියේ වමනක් මෙතන ඉඳලා නගරයේ දක්වා විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂර වර්තුණා. ඒ සියලු දෙනාම සිහිපත් කරලා පාඩව වශයෙන් පින් අනුමෝදන් කරන්න ඕනේ කියලා හිතාගෙන තමයි අපේ නායක මහා ප්‍රතිවේදීව මේවා මේ අවස්ථාවේ මේ පින්කම සිද්ධ කරනු ලබන්නේ. ඒ නිසා දීර්ඝ අනුශාසනාවක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒ නිසා අපේ නායක මහාඳුරෝ මේ සිද්ධිය සියසින් දැක්කලා උන්වහන්සේගේ දෑත්වලින් අරහිංසකම් වලතාත්‍රාගේ ඒ මල කඳන් පටවලා ඒ වගේම අන ඇදැදේ බෝධිනුගේ ජීවිත බේරා ගන්න පුළුවන් අපේ නායක මහාඳුරේ. ඒ නිසා ඔබ වහන්සේ ඇත්ත වශයෙන්ම උදාර ගුණ ඇති සත්පුරුෂයාණන් වහන්සේ කෙනෙක් කියන මේ අවස්ථාවේ දීපත් කරන්න ඕන. මේක මතක තියාගෙන පූජාවක් පවත්වලා ඒ ආයතනයේ දීගුණ ප්‍රතිවේදී මහා පින්කම. එනිසා අපි මේ අවස්ථාවේදී මේට වසර ගණනාවකට එහා පැත්තේ මේ භූමිය අභාව ප්‍රාර්ථනෙන් ඒ කොටි ප්‍රාහාර වලින් මේ ඇදිච්ච සියලු දෙනා සිහිපත් කරමු. ඒ වගේම ඊට මෙහෙම මේ සියලු දෙනා සිහිපත් කරලා පරලෝකයෙන් පින් අනුමෝදන් කරමු. ඒ හැම දෙනාටම මේ පින් අපේ නායක අපවත් වදාලා අපේ නායක මායිපාණන් අපේ නායකයන්ගේ ගුරු ආම්තුරන් වහන්සේලා දෙමව්පියන් ඒ හැම දෙනා සිහිපත් කරලා පාඩුවකින් පින් දෙනවා. මේ පින් අනුමෝදන් වීමෙන් එයාගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා කියලා අපි ආයත පින් අනුමෝදන් කරමු. පින් උදෙන් මතක තියාගන්න චිත්තතම වේදිනී කර්මය වාසයෙන් බුදුහමන් වහන්සේ කර්මය උගන්වනවා කියනවා. එදා ත්‍රස්තවාදීන් නැවිලා මේ ස්ථානයේ ඉදිරියට වැඩ කටයුතු කරා. අද ත්‍රස්තවාදීන් කියන භූතක් අපිට දැනගන්න පුළුවන්කමක් නැහැ. මේ වෙලාවේ අපි විශේෂයෙන්ම අපේ ඔකට හිටියේ ජනාධිපති අපේ මහින්ද රාජපක්ෂ මහත්මයා ගෝඨාභය මහත්තයා ප්‍රතිවේදීව සිහිපත් කර යුතුව පවතිනවා. ඒ අය නොවේදින්න මේ අම්මලා තාත්තලා මතක තියාගන්න. අද මේ විදිහේ පූජාවක් පවත්වන්න මේ විදිහේ ස්ථාන රැකුනේ රැකෙන්නේ අදටත් රැකෙන්නේ. එදා ඒ දූරදර්ශී වැඩ කටයුතු ඒ සිද්ධ කරපු නිසා අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ වගේම ගෝඨාභය අපේ ඒ රාජපක්ෂ මහත්මයාලා ගත්තු තීන්දුව නිසා අපේ ශ්‍රී ලංකා දීපයේ තුලින් ත්‍රස්තවාදීන් කියන මේ සමූහය කොටි ත්‍රස්තවාදීන් සමූල ඝාතනය කරලා රට එක්සේසත් කළේ ඒ අයට අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම කරු දේවතා බණ්ඩාර දිවරාජෝත්තමයන් වහන්සේ දීපත් කරන්න ඕන. උන්වහන්සේ අදෘශ්‍යමාන බලවේගයකින් රත්නමාලී චෛත්‍යයන් වහන්සේලා දුර්ගම් දිවරාජෝත්තමයන් වහන්සේ සියලු දෙවියෝ
මේ ස්ථාන රැක්කා. එනිසා සියලු දෙවියන්ට අපි මේ පින් දෙනවා. අනේ දෙවි හාමුදුරුවනේ ඉස්සරහට මේ ස්ථාන වහන්සේලා ආරක්ෂා කරන සේකවා මේ පින් අනුමෝදන් වීමෙන් මතන රෝගීන් උතුම් බෝධිරපත් වේවා කියලා ඒ අයට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම වර්තමාන අවස්ථානාධිපති අපේ නායක හාමුදුරුවෝ වහන්සේ ජයශ්‍රී මහා වහන්සේ ආරක්ෂා කරගත්තේ රැකගත්තේ මේ ආකාරයෙන්. එනිසා මේ නායක හාමුදුරුවෝ මේ වෙලාවේ අද වෙනකොට අටවස්ථානාධිපති පදවියට පත් වෙලා සිටින එදා ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් වශයෙන් අපේ නායක හාමුදුරුවෝ හිටියේ. මේ ස්ථාන බාරකාරයෙක් වශයෙන් ඒවා බලහදාන හිටියේ. නිසා මේ නායක හාමුදුරුවෝ වහන්සේට මේ පින් අනුමෝදන් කරනවා. මේ පින් අනුමෝදන් වීමෙන් අපේ නායක හාමුදුරුවෝ වහන්සේ චිරාත් කාලයක් මේ ජයශ්‍රී මහාමුදුරුවෝ ආරක්ෂා කරන අටවස්ථානයේ රැකගෙන ආරක්ෂා කරන මහා විහාරයේ විසුණු වහන්සේලා රැකගෙන ආරක්ෂා කරන චිරාත් කාලයක් වැඩසිට අපේ නායක හාමුදුරුවෝ වහන්සේට නිරෝගී භාවයේ ආයුරාෝග්‍ය ආදී සම්පත් කිරි ජීවනයේම සැලසේවා කියලා අපේ නායක මහාමුදුරුවෝ අවංක සිතින් ප්‍රාර්ථනා කරනවා. අනන්ත ගුණයෙන් යුක්ත වූ අසම සම වූ මුල්ලෝ තිලක වූ දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ ශක්‍රාති ශක්‍ර වූ මඩම ස්වාමී වූ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මෙම සියලු පූජාවෝ නිරෝගී සුවපතා මතු නිවන පතා පූජා කරමි වේවා ඔය දායක පිරිස කියන්නේ ඉදම් මේ ඥාතිනම් ගෝතු සුඛිතා හොන්තු ඥාති ඉදම් හෝ ඥාතිනම් ගෝතු සුඛිතා හොන්තු ඥාති ඉදම් හෝ ඥාතිනම් ගෝතු සුඛිතා හොන්තු ඥාති යතාවාරිවා පුරා පරිපූර්ණන්ති සාගරං ඒව ඉතාදින්නම් පේතානම් උපකප්පතේ උන්නමේ උදකං යතානින්නම් පවට්ඨති ඒව මේව ඉතාදින් පේතානම් උපකප්පතේ චිතං පත්තිතං තොයි සබ්බමේව සමිජ්ජතු පූරෙන්තු චිත්ත සංකප්ප මණිජෝති රසෝ යතා චන්දෝ පන්න රසෝ යතා